අවුරුද්ද ලබද්දිම කිරිමුට්ටිය ලිපෙන් තියලා ගෙදර හැමෝටම අවුරුද්දට සුබ පැතුවා. සුබ පතලා කිරි උතුරනකන් ලිප ගාවට වෙලා බලාගෙන ඉඳලයි ලිපත් හොඳට අස් කරලා මම නිදාගත්තේ. ජනවාරි 1 වෙනිදා උදේ 6ටයි මං ඇහැරුණේ. ඇහැරලා පුරුදු විදියටම උදෙන්ම නාගෙන මම මගේ වැඩ කටයුතු පටන් ගත්තා. පිරිත් ටිකක් ගෙදරටම ඇහෙන්න දාලා සුවඳ ඉටිපන්දන් ටික පත්තු කරලා ජනේලෙත් ඇරලා හිරු එළිය ගෙදරට වැටෙන්න සැලැස්සුවා. ඒ දිහා බලන් ඉන්න එක මට ජීවිතේ විඳින්න පුළුවන් ලොකුම සතුටක්. මට සුසීම නංගි තෑගි දුන්නු ඒප්‍රන් එකත් ඇඳගෙනමයි මම පළවෙනිදා වැඩ පටන් ගන්න ලෑස්ති වුණේ. කිරි ඉතුරුව හින්දා ලිපත් හොඳට සුද්ධ කරලා ලිපේ දරඬු හොදලා වේලෙන්න තියලයි තිබ්බේ. ඒවත් ලිපෙන් තියලා රෝස පාට තුවායත් කෑම මේසෙන් එළුවා. එතකොට ඉතින් මට එකතු වෙන දේවල් ඉක්මනට හොදලා රෝස පාට තුවාය උඩින් වේලෙන්න නවන්න පුළුවන්නේ. කුස්සියේ තිබ්බ සුවඳ ඉටිපන්දමත් ඒ ගමම පත්තු කරා. කලින් දවසේ රෑම පොන්නිහාල් වලින් කෝප්ප 2ක් හොදලා පෙඟෙන්න මන් දාලා තිබ්බේ. පහුවදා උදේ ඒ හාල් ටික දෙවතාවක් ආයෙම හොදලා කිරිබත උයන්න ලෑස්ති කරගත්තා. සෝදගත්තු හාල් ටික භාජනයට දාලා බත ඉදෙන්න අවශ්‍ය ප්‍රමාණයට වතුරත් තිබ්බා. ඊට පස්සේ පියනින් භාජනයේ වහලා ලිප පත්තු කරලා කිරිබතට 3 වතාවක් අත ගහලා වැඳලායි කිරිබත උයන්න ලෑස්ති වුණේ. 2025 අවසාන දවසේ මම මතක් කරගත්තේ 2025 වෙච්ච ලස්සනම සුන්දරම හොඳම දේවල් විතරයි. ඒ දේවල් වල සතුටෙනුයි මම 2026 අවුරුද්දේ මුල් දවස සතුටින්ම පටන් ගත්තේ. මං ඔයාලට හැමදාම කියලා තියෙනවා මාසේ අන්තිම දවසේදී පවා මාසේ වෙච්ච හොඳම දේවල් හිතේ තියාගෙන ඒවට ස්තුතිවන්ත වෙලා අලුත් මාසේ අලුත් දවස පටන් ගන්න. අපි දවස ඉවර කරද්දිත් එහෙමයි. දවසේ වෙච්ච හොඳම දේවල් මතක් කරලා ඒවට ස්තුතිවන්ත වෙලා පහුවදා අලුත් දවස පටන් අරගනිද්දී අලුත් දවසේ නැවුම් බව සාර්ථකත්වය ගොඩක් වැඩි කියලා මම නම් අත්දැකීමෙන්ම දන්නවා. මං ඒ බව ඔයාලා එක්ක බෙදාගෙනත් තියෙනවා. ඒ ගමන්ම මම තේරුම් ගත්ත තව වටිනම දෙයක් තියෙනවා. ඒකත් මං ඔයාලා එක්ක අද බෙදා ගන්න හිතුවා. ඔයා මොකක් හරි කරන්න ඉන්න විශේෂ දෙයක් තියෙනවා නම්, අලුතෙන් පටන් ගන්න ඉන්න දෙයක් තියෙනවා නම්, ඔයා කැමති දෙයක් ගන්න ඉන්නවා නම්, පවුලේ සුබසිද්ධිය වෙනුවෙන් මොනා හරි කරන්න ඉන්නවා නම්, ඒ කිසිම දෙයක් කා එකවත් කියන්න එපා. මම මේක කියන්නේ ඇයි දන්නවද? මගේ අම්මා කියලා තියෙනවා මොනා හරි දෙයක් කරන්න කලින් කරනකම් ඒ දේවල් හරියනකම් කාටවත් නොකිය ඉන්න. හැමෝටම කියලා දේවල් කරන්න ගියාම ඒ දේවල් හිතන විදියට ඕන විදියට සිද්ධ වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා කරන දේ සද්ද නැතුව කරලා ඒ ප්‍රතිඵලයේ කරේ කොහොමද කියලා ඊට පස්සේ දැනගන්න අරින්න. ඉතින් මේ අවුරුද්දේ ඔයා වෙනුවෙන්, ඔයාගේ දියුණුව වෙනුවෙන්, පවුලේ දියුණුව වෙනුවෙන් මොනා හරි කරන්න ඉන්නවා නම් ඒ දේවල් කාටවත් අඟවන්නේ නැතුව, ඔයා කරන්න යන පියවරවල් තව කෙනෙක් එක්කලා කියන්න යන්නේ නැතුව තමන්ගේ පාඩුවේ ඒ දේවල් කරන්න. ඔයාට මේ ස්වභාව ධර්මයේ ආශිර්වාදය, විශ්වයේ ආශිර්වාදය අනිවාර්යෙන්ම මේ දේවල් වලට ලැබෙනවා. ඔයා ළඟින් ඇසුරු කරන හිත මිතුරන්, නෑදෑයන් එයාලා කරන කියන දේවල් කිව්වේ නෑ කියලා ඒකට දුක් වෙන්නත් එපා. මොකද කවුරුත් කරන කියන දේවල් අපිට කියන්න ඕනේ කියලා බැඳිලා නෑ. අපි හැම බැඳීමකම සීමාවන් දැනගන්න ඕනේ. එතකොටයි ඕනම බැඳීමක ගුණාත්මක භාවය රැකෙන්නේ. දියුණුවට හදවතින්ම සුබ පතන්න පුළුවන් වෙන්නේ. ජයග්‍රහණයන්ට හදවතින්ම සුබ පතන්න පුළුවන් වෙන්නේ. මාත් මේ දේවල් මට ලැබිච්ච අත්දැකීම් වලින්මයි තේරුම් ගත්තේ. ඒ නිසාමයි මේ දේවල් ඔයාලා එක්ක බෙදාගෙන ඔයාලටත් ඒ දේවල් ජීවිතයට එකතු කරගන්නයි කියලා ගොඩාක් ආදරෙන් මතක් කරන්නේ. ගෙවුණු අවුරුද්ද පුරාවට මාව අහගෙන බලාගෙන ආදරේ දුන්නු ඔයාලා හැමෝටම මේ ලැබුව අවුරුද්ද පුරාවටම හිතේ මානසික සුවය රැඳෙන්න කියලායි මං හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේ. 2026 අවුරුද්ද ඔයාලා හිතන පතන යහපත් කාරණා ඉෂ්ට සිද්ධ වෙලා ජයග්‍රාහී වසරක් වෙන්න කියලා හදවතින්ම පතනවා.